යනවා කියලා. බේබිට කොහෙවත් යන්න හදිසියක් නෙමෙයි ලොකු නෝනා. තාම සිනු බේබිගෙන් කෝල් එක ආවේ නෑනේ. ඒකයි. එයා දැම්ම කෝල් කරන්නේ නැහැ. ඊයේ පාටි වෙනකොටත් පාන්දර උනානේ. කෙල්ල තාම නිදි ඇති. මට ලයිව් එකක් තියෙනවා 10 මාර්ට්. අනේ දෙයනේ බේබි. ඇයි ඔහොම දෙයක් යනවා කියලා කලින් නොකියුවේ? මේ ඉන්නකෝ මම මේ ජූස් එකත් හදලා දුඩු ටිකක් අයන් කරලා දෙන්නම්. ටීවී එකට යන ආදේශය තියෙන්නේ පුතාට නෙමෙයි කලාටනේ. ඉස්සරහ හන්දියෙන් උඩට හැරෙන්න. ඉස්සරහට. ඔව්. හරි ගොඩක් ස්තුතියි. මේක සිනු ෆෝන් එක අන්සර් කරන්නේ නැද්ද? මම කොහෙ ගින්ද මන් දන්නේ නැහැ. මම විශ්වනාථ අංකල්ටත් ගත්තා. අංකල් කියනවා සෙනු උදේම ගෙදරින් එන්නට බැස්සලු. මම හිතන්නේ අද සෙනු එන්නේ නැහැ. අනන්ත නැතුව කොහොමද අනන්ත ඩ්‍රම් එකේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ? අනික ඔඩියන්ස් ලැඟිලි ගණන් කර කර ඇත්තේ සෙනුගෙන් ප්‍රශ්න අහන්න. මට නම් තියෙන ඔප්ෂන් දෙකයි. එක්කෝ ඔයා මේ ප්‍රෝග්‍රෑම් එක කැන්සල් කරලා දාන්න. පිස්සුද? ගිය සතියේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ ටීසර් කැම්පේන් එක පටන් ගත්තේ. අනික ඊයේනම් ට්‍රේලර්ස් ගහනවා. මේ ප්‍රෝග්‍රෑම් එක කැන්සල් කරන්න බෑ මේක. එහෙමනම් ඉතින් කරන්න තියෙන්නේ මම මිහිරන් එක්ක එකතු වෙලා වැලෙන පැත්තට මැස්ස ගහන්න. ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකට එන්නේ අනන්ත ඩ්‍රාම එකේ ඩිරෙක්ටර්යි සදකල්නුයි විතරයි. ඒනට අපි කිව්වේ අනන්ත කතා කරනවා කියලානේ. I'm sorry නිරාෂා. මට වෙන ඔප්ෂන් එකක් නැහැ. ඇයි සෙනු අපිට මෙහෙම කරේ? යා නිසා අපි ඔක්කොම අමාරු වෙටනවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔයා මිහිරන් එක ප්‍රෝග්‍රෑම් එකට ලෑස්ති වෙන්න. මට පේන විදිහට දැන් මට තනියම තමයි ප්‍රෝග්‍රෑම් එකට වාඩි වෙන්න වෙන්නේ. කොහොම මිහිරානුත් තාම නැහැනේ. ඇති අන්තා. අර එන්නේ නළුව දාඩි දාගෙන. නේ? මම ස්ටුඩියෝ කරනවා. ඔබට තාටියකින් මේකප් දාගන්න යනවද? මේක කොහොමද සෙනු? මචං මම සෙනුට කෝල් කරනවා බං සෙනු ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. මේ සෙනු බත්තේ මම ලෙඩක්වත් දාගත්තා. මම දාගත්ත ලෙඩක් නෑ බං. ඒත් මට පේන විදිහට මෙහෙම කියොත් නම් අපිට ලෙඩක් වැටේවා. ඒ බං සෙනු අපිට මෙහෙම කරන්නේ. ඒ බං යා මේ ප්‍රෝග්‍රෑම් එකට පොල්ල දීලා අපි මනාත කරන්නේ. ඒක මහපන් සෙනෝගේ. අහලා ඒකට උත්තරේ මට දීපන්. මොනවා කරන්නද? මම මේකප් එකට යන්න. ඔබත් වරේ.
ලෝකෙට බලවනම් තෙදවනම් කීර්ති වරන් ලබාගත්තා වූ පින කුබදාසකෝ කීර්ති වරන් ලබාගත්තා වූ පින කුබදාසකෝ ගත්තා වූ මහා කෙල මහා නාගරාජන් වහන්සේගේ කාඥාවෙන් අනුකම්පාවෙන් Dialog Television හඳුන්වා දෙන Dialog TV Go දැන් ඔබේ smart devices වලට. අංකල් නාට්‍ය හොඳට බලලා තියනවා වගේ. නාට්‍ය? යවුරු නාට්‍ය? නෑ ටෙලි නාට්‍ය. මං ඔය විකටම බලන්නේ. නොනේ මියා. කෝ අනන්ත? කවුරු ඇවිල්ලා ඉන්නවා කියලාද කියන්න ඕනේ. අනන්ත ඇවිල්ලා ඉන්නවා කියන්නේ. අනන්තව බලන්න අනන්ත ඇවිල්ලා. අනන්ත ඔයයි මෙහා ඔයාව බලලා යන්න. ඔයා නේද ඊරා කෝල් කරපු අනන්ත? ඇයි ඇහුවේ ඇයි මාව මැරුවේ කියලා? මේ අනන්ත නාට්‍ය කතාව මගේ ජීවිත කතාවට ළඟින් යනවා. නාට්‍ය අනන්ත මරුණට මං තාම ජීවත් වෙනවා. ඒක කියන්නේ කතා කරේ. එච්චරයි. මට වගේ ජීවිත කතාව දැනගන්න ඕන. අනුන්ගේ ජීවිත කතා වලින් නෝනට ඇති වැඩේ මොකද්ද? වැඩක් තියෙනවා. මොකද අනන්ත ටෙලි නාට්‍ය කලේ මම බඳින්න ඉන්න කෙනා. මේක නෝනාගේ ගමන බිමන ඇඳුම් පැළඳුම් හරියට අර ජහුට නාට්‍යයට කොළඹ නෝනාගේ වගේ. මම සෙනුවට කොයිතරම්නම් ආදරෙන් දෙන්නේ. ඒත් සෙනු මං කියන දෙයක් අහන්නේ. ආදරෙත් නිකන් අහසවත් පුතා. මට එදින ජබ්බ මාමට ඇස් පේන්නේ. මම මෙතන වල කොච්චර වෙලා දොර අරින්න?